Kattiya say hi. කිලෝමීටර් දෙක මන්නා රැකමන් කරන්නේ පයින් යන්න. හායි අද ඔයගලන්ට අරන් ඉන්නේ අපේ ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක. කරේ කොහෙද කැම්පින් කරේ කොහෙද කියලා ඔයගලන්ට අන්තිම හරියදී මම වීඩියෝ එකකින් කියන්නම්. හැබැයි මේ තැන ඔයගොල්ලෝ ජීවිතේ එකම එක පාරක් හරි ගිහිලා එක රැයක් ඉන්න ඕන තැන. පුදුම calm and quiet vibe එකක් තියෙන හරිම ලස්සන පරිසරයක්. ඉතින් අපි යන අතරමඟට ඉස්සෙල්ලාම කරපු දේ අපි උදේ කාලා හිටියේ නැහැ. අපි මෙහින් පිටත් උනේ මං හිතන්නේ 7ට විතර. ඉතින් අපි යන අතරමඟ තැනක කන්න නැවැත්තුවා. අපිත් එක්ක ගිය අනිත් අයගේ නම් මේක ෆස්ට්ම එක්ස්පීරියන්ස් එක නෙමෙයි. අපිත් එක්ක ෆැමිලිස් තුනක් තමයි ගියේ. එක ෆැමිලි එකක් නම් කලින් කැම්පින් කරලා තිබ්බා. අනිත් ෆැමිලි එකෙත් අයියා කැම්පින් කරලා තිබ්බා. අනිත් ගර්ල් කැම්පින් කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි තමයි ඉස්සෙල්ලාම ඔන්න කැම්පින් කරන්න යන කට්ටිය අපේ සෙට් එකේ. ඉතින් උදේ පාන්දරම නැගිටගෙන ආපු හින්දා චුට්ටක් මහන්සිත් එක්ක ඉතින් කට්ටිය බොහොම නිදහසේ ආගිය තොරතුරු ටික ඔක්කොම කතා කර කර hina වෙවි ගමන යන්න ඔන්න ආපහු උදේ කැමෙන් පස්සේ පිටත් වුණා. මේ යන්න තියෙන පාර හරිම ලස්සන පාරක්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ බඩු මොන හරි අරගෙන යන්නේ නැත්නම් ඔයගොල්ලන්ට කුරුණෑගල ආපිකෝ එකක් හම්බ වෙනවා. අපිත් ඔක්කොම බඩු ගත්තේ කුරුණෑගල ආපිකෝ එකෙන්. ඒකේ vlogs නම් දැම්මේ නෑ. අපි ගොඩක් බඩු අරගෙන ගියේ නෑ මෙහෙන්. එතන මගදී නවත්තලා තමයි අපි අපිට අවශ්‍ය කරන ඉතුරු කල්මනා ටික ඔක්කොම ගත්තේ. ඔයාලත් උයන්න බලාගෙන යනවා නම් ඔයගලන්ටත් පුළුවන් ආපිකෝ එකෙන් හරි ඒ අතරමැදට මම මතකයි ෆුඩ් සිටීස් උත් හම්බ වුණා. ඒ කොහෙන් හරි බඩු අරගෙන යන්න මේ අර මෙන්න මේ හරියට මේ වීඩියෝ එකෙන් පේන හරියට එනකොට ඒ අතරමැද්දේ කිසිම කෑම කඩයක් හම්බෙන්නේ මේ තැන තමයි ඔයගලන්ට ටිකට් ගන්න තියෙන තැන. ඉතින් මේ හරියට එන්න කලින් ඕගොල්ලෝ ගන්න බඩුවක් අරගන්න ඕනේ. මොකද මෙතනින් එහාට මොකොත්ම කඩ ඔයගලන්ට හම්බ වෙන්නේ නැති හින්දා. ඒ ID එක ඔයාගේ පර්ස් එකේ තියෙනවද? ඒ ලේඩි කෙනෙක්ගේ කල්ලේ. ඒක අරන් එන්න. උලංගම මේ ටිකට් කවුන්ටර් එකට ලේඩි කෙනෙක්ගේ ID එකක් සබ්මිට් කරන්න ඕනේ. දැන් මේ ID එක අරගන්න අපි. ID එක අරගෙන මේ යන ගමන්. හරිද? මේ වාද? කිරිචූටි. ඔව්. කිරිචීටි නේ මොකද? කිරිචූටි. මන් දස්සන් කරනව නැහැ. ඕනේ ඉන්නවහලා. මගේ ඩෙන්ටි එක වෙන කවුරුත් අස්සම් කරන්න ඕනට අස්සම් කරන්න. උලන් ගිලියා ගන්න අපේ මට. ඒක හොඳයි. වඩි. උක්ෂා. ඩොකියුමන්ටේෂන් ඉවර කරා. මම හිතන්නේ එන අයගේ ඩීටේල්ස් ෆිල් කරන්න දුන්නා. ෆිල් කරලා රුපියල් 5000ක මුදලක් මම හිතන්නේ ගෙවන්න ඕනේ මෙතන account එකට. ඊට පස්සේ අපිට යන්න පුළුවන්. ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? දැන් මෙච්චර කල් දැන් මෙච්චර වෙලා එන්න තිබ්බ රූට් එක ගැන මොනවද කියන්න තියෙන්නේ කට්ටියට එන අයට? රූට් එක හොඳයි ඉතින් වංගු ආවා. පොඩි අය නම් ටිකක් අමාරුයි. බබත් ආවා පොඩක් දෙපාරක් විතර යනකොට වමන යන්න වගේත් ආවා. අපිට නම් ගානක් උනේ නැහැ. පොඩි අයෙක් එනවා නම් චුට්ටක් ඉතින් බලන්න ඕනේ. අද ලොකු වුලක් නැහැ. යා නිදාගත්ත යාට වොමිටින් ටැබ්ලට් එක දීලා අපි ගෙනාවේ හින්දා වමන ගියේ නැහැ. ඒක ටිකක් යාට අමාරුයි වගේ එකක් යක් කිව්වා. Very hard, huh? Okay. මේ ලොක්කන්න බා. ජම්බල් නේ. මේව තියෙනවා. ඉතල හෙල්ලෙන්නේ නැහැ. මේ අපේ. මොකක්ද බා? පස්සේ
රෙකමන්ඩ් කරන්නේ පයින් යන්න. විශේෂයෙන් කොන්දේ අමාරුව තියෙනවා. යන්න එපා වාහනේ. ඔයගොල්ලෝ වාහනේ නම් ඉන්නේ ටිකක් අමාරු ගමනක් තියෙන්නේ. පයින් ආවත් අමාරු. මේ ළමයි පයින් යන ළමයින තමයි යන්නේ. පේනවා ඇතිනේ වීඩියෝ එකක් ටිකක් අමාරුයි. අයියා මතක් වෙන්නේ නැද්ද රතු කැබ් එක දැන්? ගල් පාරක් තියෙන්නේ යන්න. මේක එක බයෙන් බයින්නේ පදින්නේ. ටිකට් කවුන්ට් එකේ ඉඳන් හරියටම හුලංගලට යන්න. අපි කැම්පින් කරන තැනට යන්න කිලෝමීටර්ස් 2ක් විතර තියෙනවා කියලා තමයි කවුන්ට් එකෙන් අපිට කිව්වේ. ඉතින් හැබැයි මේ යන කිලෝමීටර්ස් 2 මේ වාහනයක ගියාත් පයින් ගියාත් ටිකක් අමාරු කිලෝමීටර් 2ක්. එන්න අමාරු නාට ඉතින්ට ගියාට පස්සේ බලන්න මේ වටපිටාව පිස්සු හැදෙන වටපිටාවක් තියෙන්නේ. පුදුමාකාර ලස්සනක්. හොලංගලට ආවා. දැන් ටෙන්ට් එක ගහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බඩු ටිකත් ඔක්කොම ගෙනාවා. ඉන්න පෙන්නන්න බලමු. ටෙන්ට් එක එතකොට අපිට කෑම කනට ඒක ඔක්කොම අරගෙන ආවිලා තියෙන්නේ. දැන් ඒක ෆික්ස් කරගන්න තමයි තියෙන්නේ. කැම්පින් කරන්න ආව ෆස්ට් ටයිම් හින්දා අපි හැම දෙයක්ම අරන් ආවා. බෙහෙත් ඇලර්ජි එකක් වුණත් බොන්න අවශ්‍ය කරන දේවල්, කූඩල්ලෙක් කෑවත් අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම අපි ගාව තිබ්බා. බෙහෙත් වලට වෙනම බොක්ස් එකක් අපි අරගෙන ගියා. මොකද මේක අපේ ෆස්ට් ටයිම් හින්දා මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද දන්නේ නැති හින්දා. ඉතින් අපි හැම දෙයකටම රෙඩි වුණා. විශේෂයෙන් පබත් ගියේ හින්දා අපිට අවශ්‍ය වෙයි කියලා හිතන දේවල් හැම දෙයක්ම අපි අරගෙන ආවා. ආයේ කිසිම අඩුවක් නැතුව. ඉතින් ඔයගොල්ලොත් යනවා නම් විශේෂයෙන්ම හැමදේම රෙඩි කරගෙන බබලත් එක්ක කැම්පින් යන්න. අපි ටෙන්ට් ගහලා ඉවරයි. දැන් තියෙන ටෙන්ට් මේ මැද්දේ තියෙන අපේ එක අයිනේ තියෙන අනිත් අයගේ එක ටෙන්ට් ගහලා ඉවරයි. දැන් අපි දවල්ට උයන්න තමයි රැස්ති වෙන්නේ. මේ තියෙන චිකන් එක අපි මැරිනේට් කරගත්තා. ඊට පස්සේ මෙතන හැදෙනවා අපේ බත් එකට පරිප්පු එක. බත් එක නම් දැන් එක සෙට් එකක් හදලා ඉවරයි. මේගොල්ලෝ මේ ටෙන්ට් එක ගහන ආස්සේ තමයි වීඩියෝ කරන්නේ. බත් එක සෙට් එකක් හැදිලා ඉවරයි. අනිත් එක හදන්න තියෙනවා. මේ තියෙන්නේ අනිත් කැම්පින් අපි රෑ කැමරේ ගෙනාපුවා, හෙට උදේට ගෙනාපුවා. මෙයාට බඩිකිනී කියලා යා බිස්කට් කනවා. පොඩි වෙහි පොදකුත් යනවා මේ වෙලාවේ. හරි පැත්ත. රජ. මේ පැත්ත. මේකනේ. හරියට කියන්නේ. රජ. ඇයිනාද? හරි. බය වෙන්න දෙයක් නෑ. එයා බැටරි බස් ආදාන් දහි බර කාලගුණේ මීදුම අතරින් අද අපේ කෑම එකට තිබ්බේ පරිප්පුයි චිකනුයි. හරිම ලස්සනයි. කෙලගෙලින් නොට්ටු නෑ යාලු. කැම්ප් එකේ ලන්ච් එක අපි හැදුවා ඇතුලේ. ගෙනල්ලා තිබ්බ දේවල් එක්ක තමයි කැම්ප් එකේ ලන්ච් එක අපි රෙඩි කරේ. ගෙනල්ලා තිබ්බේ අපි චිකන් ගෙනල්ලා තිබ්බා. හැබැයි චිකන් එන මගට තමයි ගත්තේ. ඊට පස්සේ අපි ආපහු දවල් කෑමට හදාගන්න හාලුයි පරිප්පුයිත් මගෙන් ගත්තා. ස්පයිසස් මගෙන් ගත්තා.
එද්දි ඉඳන් හිතාගෙන හිටියේ අපි ලන්ච් එක මේ ගන්නවා කියලා එන මගට කඩේකින්. පස්සේ හිතුණා ආයේ අපි ගාව පොඩි පොට්ස් දෙකක් විතරක් තිබ්බා. මේ ඔය තේ හදන්න මොනවට හරි ඕන වෙයි කියලා හිතලා ගෙනාපු ඉතින් මේ පොට්ස් දෙකෙන් අපි කරපු වැඩේ ලන්ච් එක හැදුවා. පොඩි පොට් එකේ පරිප්පු එක හැදුවා. ලොකු පොට් එකේ එකපාරක් බත් එක ගැහුවා. බත් එක ගහලා ඉවර වෙලා ඊට පස්සේ තෙල් දාලා චිකන් ටික ෆ්‍රයි කරා. ඉතින් එහෙම තමයි හැදුවේ අපේ ලන්ච් එක. දැන් ලන්ච් අරන් ඔක්කොම ඉවරයි. වටේ පිට හරිම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයගලන්ට කැම්පින් කරන්න අයිඩියා එකක් තියෙනවා නම් මං හිතන්නේ මේකත් අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් බබත් එක්ක කැම්පින් කරන්න හොඳයි කියලා හිතෙච්ච හින්දා මේ තමයි ෆස්ට් එක්ස්පීරියන්ස් එකක් හින්දා අපි මෙතන සිලෙක්ට් කරගත්තේ. මං හිතනවා එක්ස්පීරියන්ස් එක හොඳයි කියලා බලමු. තාම ඉතින් ආවා ඇවිල්ලා චුට වෙලා ආයිනේ. කොහොමද කියලා බලමුකෝ දවස ගෙවෙන්නේ. ටෙන්ට් එක ඇතුළේ ලයිට්ස් මොනවතරය තාම දාලා නැහැ. ලයිට්ස් නෑ මම හිතන්නේ ටෝච් තමයි ගෙනාවේ. ඊළඟ පාර යනකොට තමයි ලයිට්ස් මොනවයි අරේන්ජ් කරගන්න වෙන්නේ. ඉස්සර වෙලා හොඳට ක්ලයිමේට් එක තිබ්බා. දැන් පොඩ්ඩක් වැස්ස වැහි පොද ගහනවා. දැන් මීදුම වටේ පෙනිච්ච කඳු එකක්වත් දැන් පේන්නේ නැහැ. දැන් හොඳටම මීදුම ගොරවනවත් එක්කලා තාමත් පේන්නේ තුගලන්ට මීදුම. ඒ තරම් මීදුම. ඒ අතරේ අපේ නයිට් පාටි එකට බාබිකියු එක අපි රෙඩි කරගන්න ගමන් ඉන්නේ. ට්‍රේ එක කවර් කරලා ටෙන්ට් එකක් තියෙන්නේ. ඒ හින්දා වැස්සට අවුලක් නැහැ. බාබිකියු මැෂින් එකේ වැඩේ යනවා. කොහොමද ඇක්ට් එකක් දාන්න? ඇක්ට් එකක් දාන්න මොනවාද? බුරිය පේනවා බුරිය. කෝ කට්ටිය say hi. අපේ ටච් එක අයිය දීද්දන්න උණුකට ටිකේ බය දීන්නේ. මෙදින්නේ අපි ගෙනාපු බඩු සොසේජ් එකක් තියෙනවා, මලට් තියෙනවා, චිකන් තියෙනවා මැරිනේට් කරලා. and pork තියෙනවා මැරිනේට් කරලා. දැන් වෙලාව 5:35යි. මුදේටම වහේ. වෙනවනේ නේද? ටෙන්ට් යටින් වතුර ගලාගෙන යන්න මේ ඔක්කොම කවර්ස් දාලා තියෙන්නේ. and මේ මම මේක නත් කරන්නේ. Kita tadi ada pada club scene nak kau. Kalau rewel kan last lagi ni. Sangavanu ya soguri
ඔන්න ඔය විදිහට තමයි අපේ ඊයේ රෑ දවස ගෙවුනේ. ඉතින් මේ තියෙන්නේ පාන්දර. මම හිතන්නේ 6යි ගානට විතර ගත්ත වීඩියෝ ක්ලිප් එක මම මතක විදිහට අපි 6යි ගානට වගේ තමයි නැගිට්ටේ. මොකද රෑ වෙනකන් පාටි එක ගියේ හින්දා ටිකක් වෙලා නිදාගත්තා. මේ තියෙන වොෂරූම් තියෙන ඒරියා එක වොෂරූම්ස් දෙකක් තියෙනවා. හැබැයි ඒකට මේ වතුර ඇතුලේ නැහැ. අපි එළියෙන් වතුර අරන් යන්න ඕනේ. ටැබ්ස් නම් 3ක් තියෙනවා. ඉන්න තැන ඉඳන්, ඒ කියන්නේ කැම්ප් කරන තැන ඉඳන් ටැප් එකට එච්චර දුර නැහැ. walking distance එකක් ගාලා එන්න පුළුවන්. වොෂරූම් 3ට වොෂරූම්ස් දෙකයි තියෙන්නේ. වොෂරූම්ස් දෙකට යනවනම් ඔයගොල්ලන්ට පල්ලෙහෙන් වතුර අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඉඳන් ටබ් එකක් තියෙනවා. ටබ් එක ෆිල් වෙලා නම් තියෙන. ඒ කියන්නේ ෆිල් කරලා නම් තියෙන කවුරු හරි ටබ් එක යූස් කරන්න පුළුවන් වොෂරූම් යන්න. ඉතින් ওই ටික තමයි අප්ඩේට්ස්. වොෂරූම් ක්ලීන්. කොමඩ්ස් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කාට හරි වොෂරූම් යන්න ඕන නම් ඒ ෆැසිලිටි එකත් හුලංගල තියෙනවා වොෂරූම්ස් තියෙන හින්දා. අනිත් තැන් වලට වඩා මේ අපිත් එක්කම කැම්ප් කරපු කට්ටියක් අනේ මේගොල්ලෝ මේ ෆොටෝ ෂූට් එකට අප්පට ඒගොල්ලෝ ගෙදර යනවා. මේ ෆොටෝ ෂූට් එක ඉවර කරලා ගෙදර යනවා. ෆොටෝ ෂූට් ලොකේෂන් එකකුත් එක්ක එක මේ ෆොටෝ ෂූට්ස් කරන අයත් ඉන්නවා. ෆොටෝ ෂූට්ස් වලට එන අයත් ඉන්නවා එතන. ඔය ටික තමයි ඉතින් වොෂරූම් සහ ටැප් ගැන විස්තරේ. යා පළවෙනි පාරට ඇත්තටම අපි ආවේ කැම්පින්. මම හිතනවා මේ ෆැසිලිටිස් උත් එක්කලා කැම්පින් එක්ස්පීරියන්ස් එක හොඳ වුණා කියලා. අපි එදා උදේට කන්න අරගෙන ගිහිල්ලා තිබ්බේ නූඩල්ස් හදාගන්නත් ලේසියින්ද. ඉතින් අපි නූඩල්ස් වලට ගියා. ඉතින් මේ අපි අනිත් එන ඔක්කොමලා කාලේ ඉවරයි. මේ මම තමයි අන්තිමටම මේ කෑවේ. පිටත් වෙන්න යන්නේ. ඔක්කොම පැක් කරගත්තා. බඩු ගෙනාවට වඩා බඩු වැඩිලාද මන් දන්නේ. ඔක්කොම කාඩ්බෝඩ් කැලේ අරන් මේ ඔක්කොම පැක් කරගෙන තියෙන්නේ. අපි දැන් පිටත් වෙනවා ගෙදර යන්න. ඒ අතරමැද්දේ මොනවද හම්බෙන්නේ කියලා තාම සර්ච් කරලා බලලා මුකුත් නැහැ. බලලා මොන හරි විසිට් කරන තැන් තිබ්බොත් බලන තැන් බල තිබ්බොත් අපි යනවා. මේ ඉන්නේ අපිත් එක්ක කැම්ප් කරපු කට්ටිය. පයිපලේ පුළුවන්. ඇලගා පුළුවන්. නාන්න මාක අපේ ඇල මෙහෙම නම් කියන්නේ ඕකේ බයි. ඊළඟ vlog එකකින් ඉක්මනට ඔයගලන්ව හම්බ වෙන්නම්. traveling vlog එකක් වෙයි බොහෝ දුරට එකත්. තව trip එක plan කරන් ඉන්න හින්දා. Okay then see you. Bye. ඉතින් බොහොමත් ස්තුතියි ආදරෙන් අපේ vlog එක බැලුවට අපිත් එක්ක experience එක බෙදා ගන්න ආවට. This is Cheno and Chatu vlogs.